වතුර බීලා බර අඩු කිරීම හෙවත් ජපන් වෝටර් තෙරපි කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් බර අඩු කරන්න ලෝකේ තියෙන මෙන්න හොඳම හොඳ ක්‍රමවේදයක් ජපාන කියලා කියන්නේ සෞඛ්‍යමත්ව ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්නේ. ඒ වගේම ජපාන ක්‍රමවේද ගොඩක් ප්‍රතිඵලදායි. ඉතින් ජපාන මිනිස්සු කොහොමත් සෞඛ්‍යමත් ආහාර ගන්න, ඒ වගේම වතුර වලට ඒගොල්ලන් හොඳ තැනක් දෙනවා. ඉතින් ජපානයේ තියෙන ක්‍රමවේදයක් මේ වතුර බීලම බර අඩු කරන්න. ඉතින් සමහර වෙලාවට මේ වතුර බොන ක්‍රමවේදය ඒ තෙරපි එක භාවිතා කරන කාල සීමාවේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ වතුර බීම සහ ඒ තෙරපි එකට. එහෙම නැත්නම් ඩේ ටු ඩේ අපි කියමු මුළු දවස ජීවත් වෙද්දී සාමාන්‍ය විදිහටත් මේ වෝටර් තෙරපි එක පුළුවන් විදිහට භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමකට බර අඩු කරගත්තට පස්සේ එදිනදා ජීවන රටාවෙත් මේ ක්‍රමවේදයම භාවිතා කරන්න පුළුවන් යම් තාක් දුරකට. සම්පූර්ණයෙන් නෙමෙයි. එතකොට අපි බලමු කොහොමද මේ බර අඩු කරගන්නම වතුර බීලා මේ තෙරපි එක කරන්න කියලා. ඒගොල්ලෝ වතුර තෙරපි වලින් බර අඩු කරන්න ක්‍රම තුනක් තියෙනවා. වතුර මේ එකක් තමයි බොන්න, එකක් තමයි නාන්න, අනිත් එක තමයි හුමාලය. ඔය තුනෙන්ම බර අඩු වෙනවා කියලා තමයි මේ ක්‍රමවේදීදී කියවෙන්නේ වතුර බීමෙන්, නෑමෙන් සහ හුමාලය ඇල්ලීමෙන්. සාමාන්‍යයෙන් හුමාලය අල්ලනවා කියලා කියන්නේ අර හුමාල කුටීරයක් ඇතුළට ගිහිල්ලා මුළු ඇඟටම හුමාලය හොඳට අල්ලන්න ඕනේ. එතකොට අපේ සමයේ තියෙන මේද පටක දිය වෙලා ටික ටික ඉවත් වෙනවා කියලා. හැබැයි එක්සර්සයිස් එකක් කරලා හොඳට ඇඟට දාඩිය දාපු වෙලාවට මේක කරනවා නම් තව දුරටත් වැඩිපුර ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අපිට එහෙම හුමාලය අල්ලන්න අපිට හුමාල කුටීර හුමාලය එහෙම අල්ලන තැනක් නැත්තම් ගෙදර හොඳම දේ අර අපි හෙම්බිරිස්සාව හැදුනහම මේ රෙද්දකින් වහගෙන කරන්නේ තේ ප්‍රතිශ්‍රාවේදී ඒ වගේ දුම එන්න මුට්ටියක් හරි වතුර මුට්ටියක් අරගෙන වහගෙන අල්ලන්න පුළුවන්. පොඩ්ඩක් ටිකක් වැඩිපුර ව්‍යායාමයක් කරපු වෙලාවට කරනවා නම් වඩා හොඳයි. හුමාලය ගැනේ. ඊළඟට අනිත් එක තමයි වතුර නෑම. ඉතින් නෑම සහ වතුර බීම. ඔය දෙක අතර දවස් 30 කොහොමද මේ තෙරපි එක යන්නේ කියලා දැන් මම ඔන්න එකින් එක කියන්නම්. උදේම මේ තෙරපි එකේදී කරන්නේ මැටි භාජනයක වතුර තියනවා. රැට නිදාගනිද්දි මැටි භාජනයක වතුර ගබඩා කරලා තියලා උදේ නැගිට ගමන් මේ මැටි භාජනයෙන් වතුර වීදුරුවක් අරගෙන උදේ නැගිට ගමන්ම පානය කරනවා. මේකෙදි මේ මැටි භාජනයක දැම්මහම අර ජලයේ තියෙන අහිතකර මුක්ත කණ්ඩක ඒ ටික අයින් වෙනවා. ඉතින් ඒක නිසා ඇඟට හොඳයි කියලා කියන්නේ එහෙම වතුර එකක් බීලා ඊට පස්සේ පුළුවන් නම් ගොඩක් සීතල නැති කාලෙක නම් ඉතින් උදේ පාන්දරම කියන්නේ නාන්න. එහෙම නැත්නම් ඇඟ හොදන්න. ටිකක් වෙලාව අරගෙන නාන්න හරි ඇඟ හොදන්න හරි. එතකොට විනාඩි 45ක් විතර එහෙම නාලා ඉන්න ඕනේ කෑම නොකා. ඒ කියන්නේ උදේට කෑම කන්න බෑ විනාඩි 45ක්. බඩගිනි වෙනවා නම් බඩ දැවිල්ල අල්ලනවා නම් මොනවා හරි වෙනවා නම් වතුර තමයි බොන්න ඕනේ අර මැටි කලේ දාපු වතුර. ඉතින් ඕක තමයි ඔන්න උදේම කරන්න ඕනේ දේ. උදේම කරන්න ඕනේ මැටි කලයක දාපු වතුර උදේම බිව්වා. ඊට පස්සේ නෑව හරි ඇඟ හේදුවා හරි මේ සෛල සංතෘප්ත කරා මේ වතුරෙන් වතුර මොකද නෑවහම අපේ ඇඟ සංතෘප්ත වෙනවා වතුරෙන්. ඊට පස්සේ ආයි මොකද විනාඩි 45ක් කෑම නොකා උදේ කෑම නොකා ඉන්න ඕනේ. වතුර විතරක් බීලා. ඊට පස්සේ උදේ කෑම කෑවට පස්සේ උදේ කෑම සාමාන්‍ය සරල සැහැල්ලු කෑමක් කන්න ඕනේ. ලොකු පිටි අධික ආහාරයක් ගන්නේ නැතුව සරල සැහැල්ලු කෑමක් කාලා ඊට පස්සේ කෑමට පස්සේ උණු වතුර වීදුරුවක්. එහෙම නැත්නම් මේක ලා උණු වතුර වීදුරුවක් 0.2ක් විතර ඇතුල් කරපු ලා උණු වතුර වීදුරුවක් බොන්න පුළුවන්. ඊළඟට ඒ වතුර වලට දැන් අලුත් ක්‍රමවේදයක් තියෙනවා. මේ අපි බොන හැම වතුර එකක්ම මේ වතුර අපිට ශරීරයට නිරෝගී විදිහට භාවිතා කරන්න දෙහි පෙත්තක් මොනවා හරි අලුත්ම එළවලු පළතුරු දෙයක් මේ වතුර එක ඇතුළට දාලා තියන්න පුළුවන්. එතකොට මේ කියනවා අලුත් විද්‍යානුකූලව අලුත් දැනුම අනුව කියනවා ඒක මුක්ත කණ්ඩක ඉවත් වෙලා මේ වතුර ශරීරයට හොඳ ශරීරයට සෞඛ්‍යමත් විදිහට සකස් වෙනවා කියලා. ඉතින් ඒ විදිහට එහෙම සකසාගත්ත වතුර ටිකක් බොන්න පුළුවන්. ඒක ලා උණුසුමට තියෙනවා නම් වඩා හොඳයි. එහෙම මොකුත් දාන්න නැතුව ටිකක් රස්නේ උණු වතුර එකක් වුණත් කමක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට එහෙම උදේට කෑම කාලා ටිකක් රස්නේ උණු වතුර එකක් හරි එහෙම නැත්නම් අර විදිහට ලා උණු වතුර එකකට සිට්‍රස් බින්දු දෙකක් දාලා බොන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි එක. ඊට පස්සේ ඒ කෑම කාලා උදේ කෑම කාලා මොනවත් අමතරව තේ බොන්නේ අමතර වේලක් තේ වේලක් යන්නේ ඒ මොනවත් නැතුව ඊට පස්සේ වතුර විතරක් බීලා ඉතුරු වෙලාව ගත කරන්න ඕනේ. ඒ වෙලාවට බොන්න ඕනේ උණු වතුර. ගොඩක් හොඳ උණු වතුර විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි
දවල්ට කෑමට පෙර නැවත වතුර වීදුරුවක් බොන්න ඕනේ. දවල් කෑමට පෙර හොඳ ලොකු වතුර වීදුරුවක්, ඒක නම් උණු වතුරම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය වතුර වීදුරුවක් දවල් කෑමට පෙර බොනවා. ඒ වතුර වීදුරුව බීලා ටිකක් වෙලා පොඩි ටයිම් එකක් ගියාට පස්සේ තමයි ඔන්න දවල්ට කෑම කන්නේ. දවල්ට කෑම කෑවට පස්සේ ආයි අර පරණ විදිහටම උණු වතුර වීදුරුවක් එහෙම නැත්නම් සිට්‍රස් අඩංගු කරපු වතුර වීදුරුවක් බොනවා. බොහෝ වෙලාවට දවල්ට නම් කියන්නේ ටිකක් නටන උෂ්ණත්වයේ වතුර එකක් ගන්න, ඊට පස්සේ ටික ටික ඒක ස්ලිප් කරලා බොන්න. කෑම කෑවට පස්සේ ටිකක්. ඊට පස්සේ ඒ කෑම කෑවට පස්සේ පැය දෙකක් යනකම් කිසිම ආහාරයක් කිසිම දෙයක් ආයි බොන්න කන්න හොඳ නැහැ. ඒ පැය දෙක ඇතුළත ඔබ වතුර පමණයි පානය කරන්න ඕනේ. ඔබට බඩ කිනියනවා නම් තිබහනවා නම් ඒ විදිහට පැය දෙකක් निराහාරව ගත කළ යුතුයි. ඊට පස්සේ අනිත් තුන්වෙනි එක තමයි රැට. රාත්‍රියට ඔබ නිදියන්න පැය දෙකකට කලින් පැය දෙකකට වතුර එකක් බීලා අර විදිහටම රාත්‍රී කෑම ගන්න ඕනේ. ඊට පස්සේ රාත්‍රී කෑම ගත්තට පස්සේ ආයි උණු වතුර එකක් අර සාමාන්‍ය විදිහටම උණු වතුර එකක් බිව්වා. ඊට පස්සේ පැය දෙකක් විතර ඉඳලා තමයි නිදිය ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි ඔය ජපානයේ සංස්කෘතියේ තියෙන වෝටර් තෙරපි බඩ අඩු කරන්න, මහත අඩු කරන්න වෝටර් තෙරපි සකස් වෙලා තියෙන්නේ. මේකෙම ටිකක් දියුණු කරපු ක්‍රමවේද දක්වා ඒගොල්ලෝ යනවා. සාමාන්‍ය දවල් උදේ කෑම නැතුව වතුර වලින් ෆෘට් ජූස් වලින් විතරක් මුළු දවසම යනවා. උග්‍ර විදිහට මේ මහත සහ බඩ තියෙනවා නම් එහෙම නැත්තම් මේ ක්‍රමවේද අනුව යනවා. අනිත් එක තමයි දැන් මේ ක්‍රමවේදය භාවිතා කරලා ඔබ යම් තාක් දුරකට ඔබේ බඩ සහ මහත අඩු කරගත්තා කියමු. ඊට පස්සෙත් ඔබ මේ ක්‍රමවේද දිගින් දිගටම අනුගමනය කරන්න, ඒක පවත්වාගෙන යන්න යම් තාක් දුරකට, අර තරම් තදින් නෙමෙයි යම් තාක් දුරකට. මම අද කතා කරේ මේ ජපානි මිනිස්සු භාවිතා කරන බර අඩු කරන, එහෙම නැත්නම් බඩ අඩු කරගන්න ක්‍රමවේද ටිකක්. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න මේ ක්‍රමවේද බොහොම සාර්ථකයි. ඔබට සාර්ථකත්වයේ ගන්න පුළුවන්. ඉතින් අපි අපේ නාලිකාවෙන් කතා කරනවා මේ කාන්තාවන්ගේ සෞඛ්‍ය, දරුවන්ගේ සෞඛ්‍ය, හැම සෞඛ්‍යයක් ගැනම අපේ පවුලට අදාළ කරලා. ඒ කියන්නේ අපේ පවුලේ සෞඛ්‍ය කියන්නේ මුළු රටේම සෞඛ්‍ය. ඉතින් අපේ නාලිකාව එක්ක රැඳිලා ඉන්න යහපත් සෞඛ්‍යයක් උදෙසා, යහපත් පවුලක් උදෙසා අපි කැපවීමෙන් ඔබව දැනුවත් කරනවා.